හලෝ ෆ්‍රෙන්ඩ්ස් අද අපි ගියා රත්තරන් බඩු ගන්න. මේ කඩේ තියෙන්නේ මදිනා ජුවලරි. මේක තියෙන්නේ කෝබාර් වල. ලොකේෂන් මැප් එකේ ගෙවුවොත් හරි එනවා මදිනා ජුවලරි කියලා. දමම්බොල ඉඳන් එනවනම් කිලෝමීටර් 30ක් 35ක් වගේ තියෙනවා. ඉතින් අපි ගියා මුද්දක් ගන්න. මේ වීඩියෝ එක කරද්දී මැයි 10 2026 එදා රේට් එක 522 කැරට් එක 21 තියෙනවා 517යි. මේ ගොඩක් රත්තරම් බඩු තියෙන්නේ කැරට් 21. ඉතින් අපි කියලාම ගන්න ඕනේ 22 කියලා. එතකොට 22 පෙන්නනවා. පොමක් ගන්නවා නම් කොමාරි රියල් 4000ක් විතර වෙනවා. ග්‍රෑම් 8ක්. රත්තරන් ගොඩක් ගණන් දැන් මං කලින් වීඩියෝ එකක් දැම්මා අවුරුද්දකට කලින්. එතකොට 300 ගානට තිබ්බේ රත්තරන්. දැන් වැඩි වෙලා 525ට. ඉතින් ඒ රේට් එක තිබ්බට කඩේ අඩු කරලා කියන්නේ. රියල් 5ක් අඩුවට තමයි ඒගොල්ලන්ගේ රේට් එක තියෙන්නේ. මං ගද්දී කිව්වා 519යි කියලා. ඉතින් ඔය රේට් එක ගානට ගණන් අදලා ග්‍රෑම් ගානට බැලුවම ඔයා ගාන චෙක් කරන්න. එතකොට 1600ක් වගේ 550ක් වගේ තමයි එන්නේ. එතකොට ඒගොල්ලන් වැඩිපුර දානවා ලේබර් චාර්ජ් කියලා. ඒක තමයි අඩු කරන්න ඕනේ. ලේබර් චාර්ජ් එක සාමාන්‍යයෙන් රින් එකක් ගන්නවා නම් ලේබර් චාර්ජ් එක ගන්නවා රියල් 250ක් විතර ගන්නවා. ග්‍රෑම් 3 රින් එකක් ගද්දි. එතකොට ඒ ලේබර් චාර්ජ් එක 100ට වගේ එහෙම නැත්නම් 150ට වගේ අඩු කරන්න කිව්වනම් හරි. එතකොට ඔයාට ඒ රින් එකක් ගන්න පුළුවන් 1650ට වගේ 1800ට වගේ ග්‍රෑම් 3 රින් එකක් ගන්න පුළුවන්. මම මේ උදාහරණයකට කිව්වේ. ඉතින් ඒ වගේ පොඩි ට්‍රික් තියෙනවා ගණන් අඩු කරන්න. ඔයා දැන් කෑෂ් දෙනවද එහෙම නැත්නම් ක්‍රෙඩිට් කාඩ් එකෙන් පේ කරනවද එහෙම නැත්නම් ඉන්ස්ටෝල්මන්ට් ඔප්ෂන් තියෙනවා මේ ඒකට යනවද කියලා බලනවා ඒගොල්ලෝ. ඔයා කෑෂ් ගන්නවා කියලා ඒගොල්ලන් දැනගත්තොත් ගොඩක් අඩු කරනවා. තවත් රියල් 50ක් විතර ඔයාට අඩු කරගන්න පුළුවන්. අනික ඒගොල්ලන් බිලක් දෙන්නේ ගොඩක් කඩවල බිලක් දෙන්නේ. මොකද ඒගොල්ලන් ගාණ අඩු කරලා දෙන්නේ. අර රජේ ටැක්ස් එක අයින් කරලා තමයි ඔයාට ගාණක් දෙන්නේ. ඔයා අනිවාර්යෙන් මේ මට බිලක් ඕන කිව්වනම් ඒගොල්ලන් කියනවා එහෙනම් ටැක්ස් එක ඒකට ඇඩ් වෙනවා බිලට. එතකොට ගාණක් වැඩිපුර ඔයාට ගෙවන්න වෙනවා. එහෙම තමයි මේ ගොඩක් කඩවල අඩු කරන්නේ ගාණ. ඉතින් හොඳ ඩිසයින්ස් තියෙනවා. ඒ වගේම බ්‍රේස්ලට් මාල වලලු ගොඩක් අයිටම් තියෙනවා. ඩිසයින් අලුත් ඩිසයින් ලංකාවේ නැති ඩිසයින්ස් තියෙනවා. මේ ගාන බර අඩුයි පෙනුම ගොඩක් තියෙනවා. හොඳ ඩිසයින්ස් තියෙනවා. ඉතින් මම මෙතනට ගියේ මුද්දක් ගන්න. ඉතින් ඒ මුද්ද ගන්න ගමන් තමයි මේ වීඩියෝ එක කරේ. හොඳ සෙලෙක්ෂන් තියෙනවා මේ කඩේ. ඔයා ඉන්න තැන තවත් මාකට් තියෙනවා ගෝල් මාකට්. ඒ වලත් මේ වගේ තමයි යන්නේ. හැම තැනම එකම ප්‍රයිස් රේට් තමයි යන්නේ. ඔයා පොඩ්ඩක් කඩවල් දෙකක් තුනක් ගිහිලා ඔයාලා බලලා ඔයාට ගන්න පුළුවන්. කෑෂ් දෙනවා නම් ගොඩක් වටිනවා. මොකද කෑෂ් වලට ගොඩක් ගණන් අඩු. ඔයා කාඩ් පේමන්ට් නැතුව කෑෂ් දීලා ගන්න බලන්න. ඉතින් වීඩියෝ එක අන්තිම වෙනකම් බැලුවට බොහොම ස්තුතියි. ලයික් එකක් දාලා මොකක් හරි රත්තරන් සම්බන්ධ අහන්න ඕන නම් එහෙම නැත්නම් මොකක් හරි කමෙන්ට් එකක් දාන්න. ජය වේවා. යාළුවන්ටත් ෂෙයා කරන්න.